අයිබෝන් දුවේ අද දවසේ මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ 10 ශ්‍රේණියේ දුරාදරයන්ට ඉතාම වැදගත් වන සහ 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ දරුදරයන්ට ඉතාම වැදගත් වන චලිතය පිළිබඳ නිව්ටන් නියම පිළිබඳ නිව්ටන්ගේ පළමුවන නියමය පිළිබඳ ඔයාලට ඉතාම විස්තරාත්මකව ඕනෑම දරුවෙකුට තේරුම් ගත හැකි අයුරින් පැහැදිලි කිරීමක් කරන්න. විශේෂයෙන්ම අපේ ක්ලාසස් වල සහභාගී වන දරුවන් සහ ගොඩාක් දරුදැරියෝ ඉල්ලීමක් කරා පාඩම් වල තියෙන වැදගත් කොටස් වල YouTube channel එකක් ආරම්භ කරන්න කියලා. ඉතින් මම අද දවසේ නම් මට කාලේ තියෙන හැටියට ඔයාලට ඉතාම වැදගත් පාඩම් ඉතාම සරලව තේරුම් ගන්න ඕනෑම දරුවෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලා අධ්‍යයනය කරන්න. ඉතාම කෙටියෙන් සහ සරලව මගේ ඉලක්කය තමයි ඕනම දරුවෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන එක. ඇත්තටම පුතේ මේ විද්‍යා විෂය ඉතාම පැහැදිලිව තේරුම් ගත්තොත් එimhe ඔයාලට ඒක පාඩම් කරලා මතක තියාගන්න ලේසියි. දැන් ගොඩාක් දරුවෝ විෂය කටපාඩම් කරනවා. ඒ කටපාඩම් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ කටපාඩම් කරන්න ලේසි වෙන්නේ විෂය අවබෝධ කරගත්තොත් එimhe. දැන් ඔයාලට මම අද පළවෙනි දවසේ ඔයාලට තේරුම් කරලා දෙන්නම්. චලිතය පිළිබඳ නිව්ටන් නියම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙන්න. ඒතර ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ විෂය ඔයාලගේ මනසට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට දිගටම අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න පුළුවන්. හරි අපි බලමු ඉස්සෙල්ලාම. උදේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ මෙන්න මේම. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක්. හොඳට උරුදා ගන්න. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු මොන උරුදාන යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චලව පවතින වස්තුන් නිශ්චලතාවයේම හෝ චලිත වෙමින් පවතින වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන්ම චලිත වේ. නැවතාගෙන ඉන්න. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයේම හෝ චලිත වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන්ම චලිත වෙමින් පවතී කියලා තමයි නිව්ටන්ගේ පළවෙනි නියමෙන් කියන්නේ. දැන් අපි ඒකේ එකින් එක වචන අරගෙන විග්‍රහ කර කර මේ නිව්ටන්ගේ පළවෙනි නියමෙ මොකක්ද ඉදිරිපත් කරන්න කියලා හරියට මනසට ග්‍රහණය කරගමු. හරි. අපි ඉස්සෙල්ලාම බලමු. අපි නම් යම්කිසි නිශ්චල වස්තුවක් තියෙනවා. අපි දැන් සරලව ගමුකෝ මේක. දැන් ඔන්න අපි මේසයක් උඩ තියලා තියෙනවා යකඩ බෝලයක් පොඩි යකඩ බෝලයක්. දැන් මේ යකඩ බෝලේ නිශ්චලවනේ තියෙන්නේ. යකඩ බෝලේ නිශ්චලතාවයේ තියෙනවා. අපි මේ යකඩ බෝලේ මත දානවා ඉස්සෙල්ලාම නිව්ටන් එකක බලයක්. නිව්ටන් එක බලයක් දානවා යකඩ බෝලේ මත. මම දැන් ඉස්සෙල්ලාම කියලා දෙන්න හදන්නේ ඔයාලට මේ නියමයේ තියෙන අසමතුලිත බලයක් කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලාම. අසමතුලිත බලයක් කියන තුරු නිශ්චලව තියෙනවා කියන්නේ තේරුම් ගන්න හදන්නේ. දැන් ඔන්න අපි නිව්ටන් එක බලයක් මේ යකඩ බෝලේ මත දැම්මා. අපි දැන් බලය දැම්මට මේ යකඩ බෝලේ චලිත වෙන්නේ නැහැ. එහෙනම් පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ දේ තමයි වස්තුවක් මත පුතේ අපි බලයක් යෙදූ පමණින් ඒ වස්තුව චලිත වෙන්නේ නැහැ. බලයක් යෙදූ පමණින් වස්තුවක් චලිත වෙන්නේ නැහැ. එහෙනම් නැත්තම් නිව්ටන් එක දාවෝ චලිත වෙන්නේ නැහැ. ඒතකොට අපි ඊළඟට තේරුම් ගන්න ඕනේ ඇයි මේ නිව්ටන් එක බලයක් දාපුවම මේ වස්තුව චලිත වෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. දැන් සමහර වස්තුවක් මත නිව්ටන් එකක් දැම්මොත් ඒක චලිත වෙනවා. හැබැයි මේ වස්තුව මත නිව්ටන් එකක් දාපුවම මේක චලිත වෙන්නේ නැහැ. එහෙනම් ඒකට හේතුව බලමු අපි. පුතේ අපි ඔයාලගේ මූලික පාඩම් වල දුරන්ලත් ඔයාලට මතක ඇති ඝර්ෂණය කියලා කොටසක්. මතක නැත්නම් ඒකත් අපි අවබෝධ කරගන්න බලමු. දැන් මේ නිව්ටන් එක්ක බලයක් මේ වස්තුව මත දාති පුතේ මේ බෝලයේ සහ මේසයේ ස්පර්ශක පෘෂ්ඨ අතරින් අපි චලිතය දාන දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර අපි නිව්ටන් එකක් දාද්දී මේ ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් මේ පැත්තට නිව්ටන් එකක් ක්‍රියාත්මක වෙනවා. ඒක අපි දාන විදිහට තමයි ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ. අපි නිව්ටන් එකක් දාද්දී ඝර්ෂණ බලයක් නිව්ටන් එකයි. අපි නිව්ටන් දෙක දක්වා බලය වැඩි කරනවා. එතකොට ඝර්ෂණ බලයක් දෙන්නේ නිව්ටන් දෙකයි. මේ විදිහට පුතේ ස්පර්ශක පෘෂ්ඨ වලින් දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයක් තියෙනවා. අපි ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. පැහැදිලිද? එතකොට අපි මේකට දෙන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 3යි. එහෙනම් අපි දානවා මේකට නිව්ටන් 3ක බලයක්. මේ පැත්තෙනුත් දානවා නිව්ටන් 3ක බලයක්. දැන් මොකද වෙන්නේ? අය ස්පර්ශක පෘෂ්ඨ වලින් ඝර්ෂණ බලයක් දෙන්න බෑ. දෙන්න පුළුවන් උපරිම බලය දීලා දෙන්නේ අපි දාන්නේ නිව්ටන් 3යි. එතකොට බලන්න
අපි නිව්ටන් එකක් දාද්දී ඝර්ෂණ බලයක් නිව්ටන් එකක් දැම්මනේ. එතකොට වස්තුව මත ක්‍රියාත්මක වෙලා තියෙන පුතේ සමතුලිත බලයක්. අසමතුලිත බලයක් නෙමෙයි. අපි මෙහෙන් තල්ලු කරද්දී ඝර්ෂණය මේ පැත්තට තල්ලු කරනවා. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? සමතුලිත බලයක් කියලා. එතකොට අපිට තේරෙනවා මේ පැහැදිලිවම සමතුලිත බලයක් ක්‍රියාත්මක වුණොත් වස්තුවක් චලිත වෙන්නේ නැහැ. දැන් අපි නිව්ටන් දෙකක් දැම්මොත් ඝර්ෂණ බලයක් නිව්ටන් දෙක දක්වා වැඩි වෙනවා. ඒත් වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ සමතුලිත බලයක්. ඊළඟට අපි නිව්ටන් 3ක් දාද්දී ඝර්ෂණයක් නිව්ටන් 3යි. ඒ නිසා ඒත් වස්තුව චලිත වෙන්නේ ඒ ක්‍රියාත්මක වෙන්නේ සමතුලිත බලයක්. එහෙනම් ඊළඟට අපි මේ විදිහට අපි දාන බලය නිව්ටන් 4 දක්වා අපි වැඩි කරනවා. හැබැයි ඝර්ෂණ බලයට මම ඔයාලට මුලින් කිව්වා දෙන්න පුළුවන් උපරිම අගය තමයි නිව්ටන් 3. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එතකොට ඒ කියන්නේ ස්පර්ශක පෘෂ්ඨ අතරින් දෙන්න පුළුවන් උපරිම බලයට තමයි අපි කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එහෙනම් ඔන්න සීමාකාරී ඝර්ෂණ බලය උපරිම 3යි. අපි දැන් වස්තුවක් දාලා කරන නිව්ටන් 4ක බලයක්. එතකොට දැන් මොකද වෙන්නේ? අන්න වස්තුව මත ක්‍රියාත්මක වුණ අසමතුලිත බලයක්. ඇයි අසමතුලිත වෙන්නේ? අපි දාන බලය 4යි ඝර්ෂණ බලය 3යි. ඒ කියන්නේ අපි ඝර්ෂණ බලයට වඩා නිව්ටන් එකක් දාලා. එතකොට වෙන්නේ පුතේ මෙන්න මේ වස්තුව චලිත වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ වස්තුව චලිත වෙන්න අපි දාන නිව්ටන් 4ම හේතු වෙන්නේ නැහැ. ඇයි? නිව්ටන් 3ක බලය මැඩපවත්තන්න ඕනේ. يعني ඝර්ෂණ බලය මැඩපවත්තන්න නිව්ටන් 3ක් කැපෙනවා. ඒතර වස්තුවේ චලිතයට දායක වෙන්නේ නිව්ටන් 1ක බලයක් පමණයි. ඔන්න දැන් නිව්ටන් කියව විදිහටම වස්තුව මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ ඝර්ෂණ බලය 3යි, අපි දාපු බලය 4යි, ඝර්ෂණ බලයට වඩා සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අපි නිව්ටන් එකක් දාලා ඒ කියන්නේ අසමතුලිත බලය නිව්ටන් එකක්. එහෙනම් ඇත්තටම ඔයාලට තේරෙනවා නිව්ටන් කියපු දේ සැබෑවක් කියලානේ. ඒකනේ පළවෙනි නියමය කියලා කියන්නේ. එහෙනම් එයා කියන්නේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වන තුරු නිශ්චල වස්තුවක් නම් නිශ්චලතාවයම පවතී කියන එක කියනවා. ඒතර නිව්ටන්ගේ පළවෙනි නියමේ මෙන්න මේ වගේ පුතේ නිශ්චල වස්තුන් ගැන කතා කරනවා වගේම චලිත වන වස්තුන් ගැන කතා කරනවා. එයා කියනවා යම් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙමින් තියෙනවා. අපි මෙන්න මේ අකඩ බෝලේ v ප්‍රවේගයෙන් චලිත වෙමින් තියෙනවා. දැන් අපි විතර ගත්තේ නිශ්චල යකඩ බෝලයක්. මේක v ප්‍රවේගයෙන් චලිත වෙනවා. එයා කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුවක් නම් බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක එක දිගටම චලිත වෙනවා. බාහිර අසමතුලිත බලය නැත්නම් එක දිගටම චලිත වෙනවා. නමුත් අපිට පොඩි ගැටලුවක් වෙනවා. අපි හිතමු අපි තිරස් පෘෂ්ඨයක් දිගේ මෙන්න මේ වගේ යකඩ බෝලයක් තල්ලු කරනවා v ප්‍රවේගයෙන් යනවා. හැබැයි මේ යකඩ බෝලය v ප්‍රවේගයෙන් ගිහිල්ලා එන්න ප්‍රවේගය අඩු වෙලා නවතිනවා නේ. ඒතර ඇයි මේ v ප්‍රවේගය යන වස්තුව නවතින්නේ? ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි දන්නවා මෙන්න මේ වස්තුව චලිත වන අවස්ථාවේ ස්පර්ශක පෘෂ්ඨ මගින් ආපහු ක්‍රියාත්මක වෙනවා ඝර්ෂණ බලයක්. ඝර්ෂණයේ පාඩම වලට ගන්නලා දෙනවා. ඒ ඝර්ෂණ බලය නිසා තමයි v ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුව ටික දුරක් ගිහිල්ලා නවතින්නේ. හැබැයි නිව්ටන් කියන විදියට මෙන්න මේ v ප්‍රවේගයෙන් චලිත වන වස්තුවේ ස්පර්ශක පෘෂ්ඨ අතර ඝර්ෂණ බලයක් නැත්තම් පුතේ මේ වස්තුව කවදාවත් නවතින්නේ නැහැ. එකම ප්‍රවේගයෙන් හැමදාම චලිත වෙනවා. ඔයාලා මේ විදිහට පුදුමයි දෙයම කොහොමද වෙන්නේ කියලා. අපි නිකන් ප්‍රායෝගිකව මේ දැන් ඔයාලා හිතන්න කැරම් ක්‍රීඩාව කරද්දී කැරම් බෝඩ් එකට ක්‍රීඩාව කරගෙන ඉන්න ගමන් අපි දානවා පවුඩර් ටිකක් නේ ඝර්ෂණය අඩු කරන්න. එතකොට ටිකක් ලේසියෙන් ඉත්තල ඉස්සලා යනවා. එතකොට දැන් ඔය ඝර්ෂණය බිඳුවක් කරන්න පුළුවන් නම් ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඝර්ෂණයේ ස්පර්ශක පෘෂ්ඨයක බිඳුවක් කරන්න පුළුවන් නම් කවදාවත් වස්තුවක් නවතින්නේ නැහැ. තව හොඳ උදාහරණ තමයි හිම ක්‍රීඩා කරද්දී බලන්න. හිම ක්‍රීඩා කරද්දී හිම මත ඉස්සලා යද්දී පොඩි බලයක් දාපුවම ක්‍රීඩකයා වේගෙන් ඈතට ඇදලා යන ගොඩාක් දුරට ගිහලා නවතින්නේ. ඇයි? හිමවල ඝර්ෂණ බලය ඉතාම අඩුයි. ඒතර මනසට දාගන්න ඝර්ෂණ බලයේ බිඳුවක් කරන්න පුළුවන් නම් කවදාවත් මේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුව නවතින්නේ නැහැ. දිගටම චලිත වෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට ඉතාම පැහැදිලි ඇති. නැවත මම ඔයාලට කියනවා නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ නැවත මනසට ග්‍රහණය කරගන්න යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වන තුරු
මහා අසමතුලිත බලය නියම විස්තර කරා මුලින්ම. ක්‍රියාත්මක වන තුරු නිශ්චලව පවතින වස්තුන් නිශ්චලතාවයෙන්ම හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන්ම චලිත වෙනවා කියන එක තමයි නිව්ටන්ගේ පළවන නියමෙන් කියන්නේ. ඉතින් දැන් ඔයාලට ඉතාම පැහැදිලි ඇති නිව්ටන්ගේ පළවන නියමය මම ඔයාලට ඉදිරිපත් කරද්දී මුලින්ම අසමතුලිත බලය ගැන කියලා දුන්නා. ඊළඟට අසමතුලිත බලයෙන් පස්සේ අපි ගියා නිශ්චල වස්තුවක් චලනය කරන්න කොහොමද අසමතුලිත බලය බලපාන්නේ? ඊළඟ අදියරේදී මම ඔයාලට කියලා දුන්නා කොහොමද v ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුවකට ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වස්තුව දිගටම චලිත වෙන්නේ කියන්නේ. ඉතින් මම හිතන්නේ දුවේ පුතේ ඔයාලට මම ගොඩාක් වෙලා ගත්තේ නෑ මේ වීඩියෝ එකේදී මේක විස්තර කරන්න. ඊටාම කෙටි කාලයකින් තමයි නිව්ටන්ගේ පළවන නියම මම ඔයාලට ඉදිරිපත් කරේ. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට බලාපොරොත්තු වෙනවා නිව්ටන්ගේ දෙවන නියමය ඉදිරිපත් කරන්න. ඉස්සෙල්ලාම මේක ඊටාම හොඳින් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ මම ඔයාලට නිව්ටන්ගේ දෙවන නියමය ඉදිරිපත් කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.